construction question එක use only a straight edge with cm millimeter scale and pair of compasses and following geometric construction the construction line should be clear and drawn. හරි. අපි construction ගාන කරන්න පටන් ගන්න කලින් මුලින්ම කරන්න ඕනේ චූටි ස්කෙච් එකක් දාගන්න ඕනේ. මෙහෙමයි දැන් ගාන ප්‍රශ්නේ පල්ලයට කියවලා බලන්න ඕනේ කොහොමද ගාන ඇඳින්නේ. දැන් මේකනේ අපිට තියෙන ආන්සර් ෂීට් එක. මේකේ ප්‍රශ්නේ හදන්න කලින් අපි බලන්න ඕනේ මොන වගේ පැත්තකට ගානේ ඇයිද ඒ ටික අපි පොඩ්ඩක් බැලන්ස් කරගෙන ඉන්න ඕනේ. මොකද කොලේ ඇඳලා පස්සේ අපි ගාන එහෙම කරන්න කිව්වොත් එහෙම අපිට එකක් වෙලාවත් තාස්ති වෙලා යනවා. අන්න ඒ දේවල් හින්දා අපි පොඩ්ඩක් ක්වෙස්චන් එක පටන් ගන්න කලින් උඩින් ගාන පොඩ්ඩක් කියවලා නිකන් පොඩි ස්කෙච් එකක් දාගෙන ඉමු. මේක ආන්සර් ෂීට් එක නම් අපි මේ ආන්සර් ෂීට් එකේ මැද අඳින්න ඕනි සර්කල් එකක් වගේ අඳිනවා නම් එහාන් අඳිනවද අන්න ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් මේකේ මේවා කරලා බලන්න ඕනි පොඩ්ඩක්. හරි. අපි මුලින් බලමු මුලින් තියෙන construct a straight line segment AP of length 6 centimeters. Construct an angle of 60 at B on an AB and bisect it. හරි. ඒ කියන්නේ normal අපි ගාන අඳගත්තොත් එහෙම line segment එකක් තියෙනවා. line segment එක AB කියලා අපි දා ගන්නවා. මෙතනින් angle 60 mark කරලා ඒක bisect කරන්න කියනවා. සමනේ අපි මේ වගේ අපි දාමු. හරි. මේක 6 cm. මේක normal sketch එකක් only අපිට බලන්න ඕනි ගාන මොන පැත්තට page එකේ යයිද ඒක බලන්න තමයි දාගන්නේ. හරි. Construct the isosceles triangle ABC such that AB equal AC and ABC equals 30. හරි. මේ length එකට මේ equal වෙන length එකක් මෙහෙර ගත්තා. mark කරා මෙහෙම කළා C mark කරා. හරි. මේක 6 cm mark කරා. හරි. කොහොම triangle යන දැන් හදන්න ඕනේ. හරි. ඊට පස්සේ construct a perpendicular bisect of AC. Construct a semicircle on side AC outside the triangle ABC such that ABC is the diameter. Hari. AC ට perpendicular bisect එක අඳින්න. අඳලා AC diameter එක වෙන්න outside එකට circle එක අඳින්න කියනවා. හරි. Construct a straight line through parallel to A. හරි. A ට parallel straight line එකක් ගන්න. මේ එන තැන මොන කරන්න මේක D කියලා මාක් කරගන්න. හරි. මේක තමයි ස්කෙච් එක. මේක තමයි දැන් ඇඳින්න ඕනේ. හරිද? හරි. දැන් මේක අඳින්න දැන් ඇඳලා දැන් අපි දැනගත්තනේ. හරි. මේ වගේ තැනක ගන්න තියෙන්නේ කියලා. දැන් මෙන්න හොඳ කොලයක් හම්බුණා. අපි දැන් අඳිමු. පළවෙනියටම මම කව කට්ටට පෑන දාලා ගත්තා. මොකද පැන්සලෙන් අඳිද්දි මේක පේන්නේ නැති වෙයි කියලා. මම පෑන දාලා අඳින්නම්. හැබැයි පෑනෙන් අඳින්නේ නැහැ construction questions. මම පෑන දාලා ගන්නේ ඔයාට බලන කට්ටියට ඒක identify වෙන්න හරියටම කියන දේ හින්දා. අපි මුලින්ම straight line segment එකක් ගහන්න කියනවා නේද 6 cm. හරි. අපි 6 cm මාක් කරමු. ඊට කලින් නිකන් line එකක් ගහලිමු. line එක ගහලා අපි 6 cm ගමු. උතරින්ද හරියට බලා ගන්න මොකක්ද හරියටම කියන්නේ කියලා. මම 6 cm සොහොම මාක් කරගන්නවා. ඊට පස්සේ මේක නේම් කරගමු AB කියලා. 6 cm කියලා මාක් කරගන්න. මාක් කරලා හරි. ඊට පස්සේ යාලා කියනවා B වලින් 60 angle එක මාක් ලකුණු කරගන්න කියලා. B වලින් 60 අඳ ගන්න ඕනේ. 60 අඳින්න කොහොමද මෙහෙම ගහුවා. ආක් එක ගහුවා. ඒ length එක වෙනස් කරන්නේ නැතුව එතනින් කපන්න. මේ line මෙතන point එකයි මේ point එකයි line එක දික් කරොත් 60 angle එකක්. but එයාලා අඳින්න කියන්නේ 30 degrees එකක් නේද? bisect කරන්න කියනවා නේද ඒක? අපි මේක bisect කරමු. මේක bisect කරන්නේ මේ points දෙකේ තියලා මේ හරියෙන් bisect කරගන්න. පොඩක් මේක දික් කරා. මේව ගත්තා. මෙතන ආකයක් ගහගත්තා. එන මෙහෙම ආකයක් ගහගත්තා. හරි. මොන
බයිසෙක්ට් කරා. අපි මේ පොයින්ට් එක යා කරොත් 60 වෙනවා. අපි මේ පොයින්ට් එක යා කරමු. 30 degrees angle එකක් මාක් කරා. හරි. මොන මාක් එකක් දාගත්ත 30 degrees කියලා. ඊට පස්සේ construct the isosceles triangle ABC such that AB equals AC. isosceles triangle එක අඳින්න කියනවා. AB length එකට මේ equal වෙන length එකක් තමයි AC වෙන්නත් ඕනේ. මේ length එකම ගමු අපි. තියලා මෙතන ආකයක් ගන්න. මේ length එක තියාගන්න. හරි. ඔන්න අපිට C point එකක් ආවා. ඔන්න මේ 6 cm මයි මෙතනක් තියෙන්නේ. හරි. ABC angle එක 30. හරි. ඒක හරි. Construct the perpendicular bisector of AC. හරි. අපි AC ගේ perpendicular bisector එක අඳිමු. AC ගේ perpendicular bisector එක අඳිමු. perpendicular bisector එක අඳින්නේ කොහොමද? මෙහෙම මේ point එකේ තිබ්බා half වලට වඩා වැඩි දුරක් අරගෙන එකක් මේ පැත්තෙනුයි අනිත් එකක් මේ පැත්තෙනුයි දාගන්න. ඊළඟට point C එකට ගිහිල්ලා මේ වගේම ඒ එකක් ගන්න දිග වෙනස් කරන්න නැතුව මෙහෙම එකක් ගන්න එමෙක ඊට පස්සේ මේ point එක මෙයා කරන්න. අන්න perpendicular bisector කියමු. perpendicular bisector කියන්නේ හරියටම 90 degrees වලින් යන තැන. හරි. ඊට පස්සේ construct a semicircle on side AC outside the triangle ABC such that AC its diameter. AC diameter එක වෙන්න නම් මේකනේ center එක. මෙතන ඉඳන් triangle එක ඇතුළට නෙවෙයි outside circle එක අඳින්න කියනවා. අපි අඳිමු. මේක center එකේ point එක තියාගත්තා අපි. මේක radius එක. මම බලන්න මේ පැත්ත touch වෙනවද කියලා. ඔන්න outside circle එක ගහගත්තා. ලෝක නෑ කියන්නේ. හරි. AC is a diameter. Okay. Fourth one. Construct a straight line through A parallel to BC such that it intersects the semicircle at AD and join CD. හරි. ඊට පස්සේ යාලා කියන මොකක්ද? A ට parallel line එක BC ට parallel වෙන line එකක් අමින්න A වලින් කියනවා. හරි. මේකෙදී parallel line එක අඳින්න ඕනේ. parallel line එකේදී අපි මෙහෙම කරමු. ඇත්තටම දැන් parallel line එක අඳින්න ඕනේ මෙන්න මෙහෙම නේද? මෙන්න මෙයාගේ BC ට parallel වෙන්න A උඩින් ඔහොම යන line එකක් නේ අඳින්න ඕනේ. මේක අඳින්න අපි මෙහෙම දෙයක් පාවිච්චි කරමු. alternate angle අපි හලා දෙනවා නේද? Z shape එකට තියෙන angles. මෙන්න මේ angles දෙක equal and those මෙන්න මේ lines දෙක parallel නේද? අපි මෙන්න මේ angle එක මේ පැත්තට මෙතන copy කරොත් මේ 30 මේ පැත්තට copy කරොත් මේ බලන්න මේ line එක හරි මෙහෙම යන line එක මේ පැත්තට 30 ආවා. අපි අඳලා බලමු. ඒක copy කරන්න කලින් මෙන්න මේ ආක් එකම ගන්න. එතන ඉඳන් මේ අපි අඳපු ආක් එකම ගන්න. ආක් එකම අඳගෙන ඒක වෙනස් කරන්නේ නැතුව ඒ point එකේ තියලා මෙහෙම ගන්න ආක් එක. දැන් angle එකනේ අපි copy කරන්නේ. මේතන point එක අරන් angle එකේ size එක විතරක් මේ තරමට copy කරගන්න. අරගෙන මේතන ඉන්න තියෙන්නේ මොකටද? 30 මාක් වෙන්න ඕනේ මේ පැත්තටනේ. මෙන්න චුටි length එකක් මේ ආක්කයක් ගහලා ඒ කියන point එකයි මෙන්න මේකයි මෙයා කරන්නේ. straight line එක ගන්න. හරි. දැන් මනලා බිලුවත් අවුලක් නැහැ. මේ 30 මයි මෙතනක් තියෙන්නේ. තේරුණාද? මම මෙතන parallel line එක. එතකොට මෙන්න මාක් කරත් අවුලක් නැහැ. මෙන්න parallel lines එක හදුනා. මේ 30 මෙතන ආවා. එතකොට parallel line alternate angles කියලා තමයි මම ගත්තා. Z shape එකේ තියෙන angles. හරි.
ඊට පස්සේ යාලා කියනවා construct a straight line A parallel to ABC such that it intersects semicircle at D. මෙන්න point එක. semicircle මෙන්න මේ point එකේදී D. sorry. මේ point එකේදී D. හරි. and join CD කියනවා. join CD and find the magnitude of ACD. හරි. මෙතන 30. මෙතනත් අපි 30 කියලා හොයාගත්තා. ABC කියන isosceles triangle එකක් නම් AB equals AC. therefore මෙන්න මේ 30ම නේද මෙතනත් තියෙන්නේ. හරිනේ. ඔන්න හරි එක. අනිත් එක අපි දන්නවා එක තියරම් එකක් angle in semicircle angle in semicircle කියන දේ මේ diameter එකේ points දෙකකින් circle එකට ඇඳින එකක්. මෙන්න මෙතන 90 කියලා අපි දන්නවනේ. ඔන්න එතන 90 කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ මෙතන 30 නම් vertically opposite මෙන්න මෙතනත් 30 වුණා. okay එතන 30 වුණා. ඊට පස්සේ අපි ABC triangle එකේ sum එක ගමු angles වල 30 plus 30 60 180 minus 60 120 මේක 120 වුණා. අපිට හොයන්න කියන්නේ ACD මෙන්න මේක මේ වැලියු එක. අපි දැන් මේක හොයාගන්න පුළුවන් නේද? 120 plus 30 150 150 plus angle එක straight line එක තියෙන angle එක 180 එහෙනම් මෙන්න මෙතනත් 30 වුණා. 30 නම් මෙතන 90 තියෙනවා 30 තියෙනවා කෙලින්ම x equals 60 නේද? x equals 60 මම කියලා දාන්න තියෙනවා. කොහොම හරි මේක තමයි construction question එක.